හායි යාළුවනේ, ඉතින් ඔයාලට කොහොමද? අද මම ගේන්නේ ඔයාලට අපි මිරිස්සේ ගිය ට්‍රිප් එක. මුලින්ම අපි ට්‍රිප් එක යන කලින් කට්ටිය එකතු වුණා එක තැනකට. එකතු වෙලා එහෙමම කට්ටිය දැන් ට්‍රිප් එකට ඕනි බඩු, ඒ වගේම වාහන යන්නේ කොයි වාහනද කියලා කට්ටිය ඩිසයිඩ් කරගත්තේ මෙහෙමයි. මෙතන ඉඳන් තමයි. ඊට පස්සේ තමයි අපි ගමන යන පටන් ගන්නෙ. අපි දැන් හයිවේ එකට දාලා අපේ ගමන පටන් අරන් තියෙන්නේ යන්න. අපි සර්විස් සෙන්ටර් එකෙන් ටිකක් නැවතුම මොන හරි කාලා බීලා යමුයි කියලා කට්ටියම අපි ඊට පස්සේ ආයි ගමන පටන් ගත්තා යන්න. අපි ඉතින් කට්ටියම දැන් විලායකට ආවා. මේ තියෙන්නේ අපි ආපු විලායක. ඒකේ නම තමයි ලංකවිලා. ඔයගලන්ට පේන්නේ මේ විලායකේ වටපිටාව කොහොමද කියලා. ඊට පස්සේ ඔන්න අපි කට්ටිය දැන් විලායක ඇතුළ බලන්නයි යන්නේ. විලායක ඇතුළත් එළිය වගේම ලස්සනයි. ඒ වගේම හැමෝටම ඉන්න පහසුකම් හැමදේම වගේ තිබුණා. ඉතින් මම ඔයාලටත් බලාගන්න එක්කම විලායක ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා මේ වීඩියෝ වලින් පෙන්නන්න. ඉතින් විලායක අපි කැමතිම තැන තමයි මේ පූල් එක ළඟ. අපි දැන් මේ යන්නේ උඩ තට්ටුවේ රූම්ස් කොහොමද කියලා බලන්න. ඉතින් දැන් කට්ටිය ලෑස්ති වෙන්න වොෂ් එකක් දාලා කරලා කෑමත් කන්න. අපි කට්ටිය කෑම කෑවට පස්සේ පූල් එක ළඟට ගියා. ඉතින් ටිකක් වෙලා ඉන්න. මේ තියෙන පූල් එක ළඟ රැට පේන විදිය. ඇත්තටම ලස්සනට හඳ පායලා තිබුණා දානවා. ඉතින් අපි කට්ටිය පූල් එකේ විනෝද වෙන ගමන් කට්ටියම නඩලා කරලා සතුටුුනේ මේ විදියට. ඒ විදියට සතුටෙන් අපි රෑ ගෙවුනට පස්සේ උදේ වුණාට පස්සේ පෙවුනේ විලායක මෙන්න මේ විදියට. ඉතින් කට්ටිය මුදේ නැගිටලා ප්ලෑන් කරනවා ඊළඟට අපි කොහෙද යන්න ඕනේ මොනවද බලන්න තියෙන්නේ අපිට කියලා. විලායකෙන් යන්න කලින් අපි හිතුවා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න ඕනේ අපි දෙන්නයි කියලා. ඉතින් අපි එන්න ෆොටෝ වීඩියෝස් ටිකකුත් ගත්තා. කට්ටියම ඉතින් දැන් විලායකෙන් පිටත් වෙන්න මෙන්න මේ විදියට තමයි ලෑස්ති වුනේ. ඊළඟට අපි අපේ ගමන පටන් ගන්නයි හදන්නේ. අපි හිතුවා මුලින්ම උදේම මොන හරි කන්න ඕනේ කියලා. ඉතින් අපි කට්ටිය මෙතනදී කට්ටිය කැමති කෑම තෝරගෙන කෑම ගන්න ගත්තා. මොකද අපිට ගොඩක් බඩගින්නෙත් හිටියේ කට්ටියම. ඇත්තටම කෑම ටික නම් රහයි. අපි කට්ටිය කෑම කෑවට පස්සේ යන්න හිතුවේ කොකනට් ට්‍රී හිල් බලන්න. ඉතින් අපි කට්ටිය මේ විදිහට එතනට ගියා. ඇත්තටම ලස්සනයි. ඒත් කලින් මම ඊට කලින් මෙතනට ගිහින් තියෙනවා. එතකොට තිබ්බ විදිහ නෙමෙයි දැන් ගොඩක් ගස් එහෙම අඩු වෙලා. කලින් යනකොට මෙතන මීට වැඩි ටිකක් ලස්සනයිද කියලා මට හිතුණා. ඊළඟට අපි කට්ටිය යන්නේ සීක්‍රට් බීච් බලන්න. සීක්‍රට් බීච් බලන්න යනකොට පාකින් එකෙන් වාහන නවත්තලා අපිට ටිකක් දුර යනකම් ඇවිදන් යනවා. ටිකක් දුර කිව්වට ඒක ටිකක් දුර නෙමෙයි ටිකක් දුරයි. ඔන්න ඉතින් අපි සීක්‍රට් බීච් එකට ආවා. ඇත්තමයි හරිම ලස්සනයි. එතෙන් තිබ්බ තවත් ලස්සන දෙයක් තමයි මේ බෙල්ලොන්ගේ හද තිබ්බ වැල් ජාතිය. ලස්සනට ඒක ගොඩක් කෙලලා තිබ්බා. බීච් එකේ හැම තැනක් වගේම හරිම ලස්සනයි. වතුරේ ඉඳන්ම වෙනත්ම ලස්සන පාඩක් තියෙනවා. ඉතින් අපි දෙන්න එතනදිත් අපි දෙන්නගේ ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න අමතක කරේ නැහැ.
බීච් එකේදී තමයි මට මේ ලස්සන සිප්පි කටු ඒ දේවල් හම්බුනේ. ඉතින් දැන් අපි කට්ටිය මෙතනිනුත් යන්නයි හදන්නේ සීක්‍රට් බීච් එකට. ඊට කලින් අපි මෙතන ඉඳන් ෆොටෝස් එහෙම ගැහුවා කට්ටිය. ඕගොල්ලන්ට බීච් එකේ නම් කාර් පාක් එකට යනකම් එතන 3 wheel තියෙනවා. 3 wheel වලින් වුණත් යන්න පුළුවන්. නැත්නම් පයින් යනවා ටිකක් මහන්සි. මේ විදිහට අපි සීක්‍රට් බීච් එකේනුත් ගිහිල්ලා ඉවර වෙලා අපි කට්ටිය හිතුවා දැන් ආපස් වෙන හින්දා මොන හරි රැට කන්නත් එක්කම තැනකින් නවතිමු කියලා. අපි ඉතින් ඒ හින්දා පීසා කන්න කියලා බැලුවේ. අපි ඉතින් මෙතනදී අපි කැමති කෑම තෝරගත්තා. එක පීසා හරි ඒ වගේම තව මිල්ක් ෂේක් ඒ වගේ අපි කැමති ඒවා කට්ටිය තෝරගෙන කෑවා. පීසා නම් ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. ඔක්කොම රසට තිබ්බා. ඒ වගේම මිල්ක් ෂේක් උත්. ඒ වගේම අපි මොජිටෝත් ගත්තා. ඒ වගේම කැපිචිනෝත් හරිම රස. අපි කැපිචිනෝත් අරන් බිව්වා. අපි දෙන්න ඉතින් මෙතනත් ෆොටෝස් ටිකක් ගත්තා. අපි හැමෝගෙම ජීවිතවල යාළුවෝ ඉන්නවා. ඒත් සමහර යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා අපි අපේ ජීවිතවල දුක සතුට බෙදා ගන්න. ඒ වගේම අපේ ජීවිතවල දුකක් දැනුන වෙලාවට ඒ අයව මතක් වුණත් ඇති සැනසීමක් දැනෙන. එයාලා එක්ක ගත කරන තප්පරයක් වුණත් සතුටින් විතරක්ම පිරීලා තියෙන. ඉතින් ඒ වගේ යාළුවෝ එක්ක ආයෙත් නොයන අපේ ජීවිතවල හොඳම කාලෙවල තරුණ කාලේ ගත කරන්න ලැබෙනකොට දැනෙන්නේ පුදුම නිදහසක්. ඒ වගේමයි සතුටක්. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ මිරිස් ට්‍රිප් එක ඉවරුනේ. අපි එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.